ඔයාලා ගාෆීල්ඩ් බලලා තියෙන කෙනෙක් නම් මේ මොනවද කියලා දන්නවා. මේ තියෙන්නේ ලසඤ්ඤා. මුලින්ම අපි පෑන් එකට ඔලිව් ඔයිල් දා ගන්න ඕනේ. ඊට පස්සේ අපි කැරටුයි සෙල්දරි දා ගන්නවා. ඊට පස්සේ ලූණු. ඊට පස්සේ කපාගත්ත සුදු ලූණුයි ඔරිගානෝයි දා ගන්නවා. ඊට පස්සේ චූටි වට කපාගත්ත සොසේජස් ටික දා ගන්නවා. ඊට පස්සේ මේ තියෙන චිකන්. ඉතින් මෙතන චිකන් එක පොඩි වටම කපාගෙන තියෙන. ඒ කියන්නේ හොඳට චොප් කරගෙන තියෙන්නේ. ඒකත් අපි මේ වෙලාවදී එකතු කර ගන්නවා. චිකන් එක මේ වගේ හොඳටම පොඩි වෙන්න කපා ගන්න ඕනේ ඕගොල්ලෝ. ලුණු ගම්මිරිස්. ඉතින් ඕගොල්ලන්ගේ රස අනුව දා ගන්න. ටොමැටෝ පේස්ට් එක. ඉතින් මම ටොමැටෝ පේස්ට් එක දාගත්තේ ග්‍රෑම් 250ක් වගේ. රෙඩ් වයින් වලින් මිලිලීටර 150ක් 200ක් වගේ දා ගන්න ඕනේ. අපි මේකට තක්කාලි සෝස් ටිකකුත් දා ගන්නවා. අන්තිමට චිකන් ටික හොඳට කුක් වුණාට පස්සේ අපි පාස්ලි ටිකකුත් මේකට දා ගන්නවා. අපි දැන් බෙචමල් සෝස් එක හදාගමු. බටර් ග්‍රෑම් 100ක් දා ගන්නවා. දැන් ඔයාලා මේකට පාන් පිටි එකතු කරගන්න ගමන් කලවම් කරන්න ඕනේ. ඉතින් මේක කැට ගැහෙන්න දෙන්න එපා. මෙන්න මේ පදමට තමයි අපි හදාගන්න ඕනේ. ඊට පස්සේ අපි මේකට දා ගන්නවා ලුණු ගම්මිරිස්, ෆ්‍රෙෂ් මිල්ක්. දැන් ඔයාලා මේක උකු වෙනකන් කලවම් කරගන්න ඕනේ. මම මේ පදම පෙන්නන්නම්. ඒ අතරවාරදී අපි මේකට සාදික්ක ටිකකුත් ගා ගන්න ඕනේ. මෙන්න මේක තමයි අපේ බෙචමල් සෝස් එක තියෙන්න ඕනි පදම. දැන් අපි නටන උණු වතුරේ මේ ලසඤ්ඤා ෂීට් ටික තඹ ගන්න ඕනේ. අපි අපේ ලසඤ්ඤා ෂීට් ටික මෙන්න මේ මට්ටමට තඹ ගන්න ඕනේ. දැන් ඉතින් අපි අපේ ලසඤ්ඤා එක හදාගමු. මුලින්ම අපි හදාගත්ත මීට් සෝස් එකෙන් ලේයර් එකක් දා ගන්න ඕනේ. ඊට පස්සේ ලසඤ්ඤා ෂීට් ලේයර් එකක් දා ගන්න ඕනේ. ඊට පස්සේ අපි බෙචමල් සෝස් ලේයර් එකක් දා ගන්නවා. ඊට පස්සේ තවත් ලසඤ්ඤා ෂීට් ලේයර් එකක් දා ගන්න ඕනේ. අවසානයේ ආයෙත් මීට් සෝස් එකෙන් දා ගන්නවා. අපි මේකෙන් මොසරෙල්ලා චීස් උත් තියා ගන්නවා. මේ තියෙන හිස්ටැන් වලටත් අපි බෙචමල් සෝස් එක දාගමු. දැන් ඔයාලා මේක උඩින් පාමසන් චීස් ටිකක් ග්‍රේට් කරගන්න. ඉතින් ඔයාලට මේක උඩින් ෆ්‍රෙෂ් බැසිල් ලීව්ස් දාගන්න. ඒත් මට බැසිල් හම්බුන්නේ නැති ඉඳ මම සෙලරි කොළ තියෙන. ඒ කියන්නේ සැල්දරි කොළම අරගෙන තියෙනවා මේක උඩින් පොඩ්ඩක් දාගන්න. දැන් ඉතින් ඔයාලට මේක බේක් කරගන්න තමයි තියෙන්නේ. අපි මේක බේක් කරගන්නේ සෙල්සියස් අංශක 180ට ප්‍රීහීට් කරගත්ත oven එකේ විනාඩි 35ක් 40ක් විතර. මේ තියෙන බේක් කරගත්තට පස්සේ අපේ ලසඤ්ඤා එක. උඩිනුත් පාස්ලි ටිකක් දාගමු. මේක මාරම රසයි යා.